දෙරණ අපුල්ලන බලකායේ මේ හසිත විජේවර්ධන අද පෝස්ට් එකක් දාලා මේ Facebook එකේ ගහනවා රට ඉඳලා රට හදන්න උපදෙස් දෙන කට්ටිය ගැන ඔබ මොකද හිතන්නේ කියලා. ඒ අපි ගැන නෙවෙයි අහන්නේ. අපි කියන්නේ ලංකාවේ බහුතරයක් මේ විදේශගත ශ්‍රමිකයෝ ඒ රටවල් වල ඉඳලා ඒ රටවල් වල තියෙන දියුණු සංස්කෘතික ලක්ෂණ ආර්ථික ලක්ෂණ දැකලා ඉතින් සමාජ මාධ්‍යවල ඒවා මුදා හරිනවා ලංකාවේ තියෙන අඩුපාඩු පෙන්නලා. සාමාන්‍යයෙන් අර කරවිල ගෙඩිය ඇතුලේ ඉන්න පණුවට පේන්නේ නැහනේ. එළිය ලෝකේ දැක්ක මිනිහෙක් තමයි ඒක සහ තමන් ඉන්න රට යන සංසන්දනය කරලා කවුරුත් කැමති නේ තමන් ඉන්න රට දියුණු වෙනවා නම් අපි කවුරුත් කැමති නිකන් ඔය මලකඩ හැලිච්ච කෝච්චි වල යන්න මක කඩන් හැලෙන බස් වල යන්න එතකොට මේ හැමදාම ගම් වතුරට අහු වෙන්න ඈ ස්පිරිතාල වල බිම බුදිය ගන්න අපි කවුරුත් කැමති නෑනේ ඉස්කෝලේ බිල්ඩින් නැතුව ගස් යට ඉගෙන ගන්න යුද්ධ තියෙන රටක ඉන්න අපි කවුරුත් කැමති නේ අපි කවුරුත් කැමති නේ දියුණු රටක ජීවත් වෙන්න එතකොට ලංකාවෙන් එළියට ගිහිල්ලා කොහේ රටක වැඩ කරන මිනිහෙක් ඒ රටවල වල තියෙන යහපත් සංස්කෘතික ලක්ෂණ දැක්කහම ඒවා සංකාව එක්ක සංසන්දනය කරනවා. ඉතින් හසිතලට ඒක අවුල්. මොකද දන්නවද? එයාලගේ මාධ්‍ය ව්‍යාපාරේ සම්පූර්ණයෙන්ම යූස් කරන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මොළ හොදලා ගොම් මැට්ටෝ කරලා අර එක වහල් පවුලකට වහල්කම යවන්නනේ. මැද මුලන්ට වහල්කම යවන්නනේ මේ හසිතල යූස් කරන්නේ. හසිත නෙමෙයි ඉතින් ඔය දිලිජ්ජය විරගේ දෙරණ මාධ්‍ය ජාලය ආරම්භයේ පටන්ම අද වෙනතුරුම එයාලගේ මාධ්‍ය ව්‍යාපාරය යොදාගන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හොදලා මෝඩයෝ කරලා ගොම් මැට්ටෝ කරලා වහල්ලු කරලා අර මැද මුලන පවුලේ වත්තේ පොල් කඩන්න තියාගන්නනේ යාලා බලන්නේ. එතකොට අර පිට රටකට ගිහිල්ලා ලෝකෙ දැකලා ඒ රට සහ ලංකාව සංසන්දනය කරලා ලංකාවේ තියෙන වැරදි අඩුපාඩු පෙන්වන මිනිස්සුන්ව හසිතලාට පේන්න බෑ. දැන් අර රට ඉඳලා රට හදන කට්ටිය ගැන නෙවෙයි අහන්නේ හසිත. එතකොට එයාලගෙත් ඉන්නවා එහෙම කීප දෙනෙක්. හරිද? අර ඉස්සර දෙරණ 360 කරේ රෙදි නැන්දා කෙනෙක්. දැන් එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දිල්කා සමම්මලි. දිල්කා සමම්මලි ඒ රටේ ඉඳගෙන ලංකාව හදන්න උපදෙස් දෙනවා දැන් මේ තියෙන ආණ්ඩුවට. හරි? හසිතට ඒක අමතක වෙලා. හරිද? මම දැන් අනිවාර්යෙන් ওই පෝස්ට් එක දානකොට මිනිහට අමතක වෙලා තියෙනවා දිල්කා ගැන. ඊට පස්සේ හසිතලා ගෙනාවු ගෝඨාභය රාජපක්ෂගේ කියන හසිතලාගේ ලොක්කා ගෙනාවු ගෝඨාභය රාජපක්ෂලාගේ මේ මාධ්‍ය ප්‍රකාශක හැටියට හිටියන මිනිහ කින්ශ්‍රී රත්නායක කියලා. අන්න මිනිහා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඌ එහෙ ඉඳගෙන රට හදන්න උපදෙස් දෙනවා. ලංකාව හදන්න. හරිද? දැන් හසිතලාට ඒව වුනේ නැහැ. කින්ශ්‍රී රත්නායකලා එහෙ ඉඳන් රට හදන්න උපදෙස් දෙනවා. රෙදි නැන්දා දිල්කා සමම්මලි එහෙ ඉඳලා රට හදන්න උපදෙස් දෙනවා. ඊ කිසි දෙයක් අවුල් නැහැ. ඇයි? ඒ කට්ටිය තාම ආපහු try කරන්නේ ආපහු සැරේ ලංකාවේ මිනිස්සු මෝඩියෝ කරලා ගොනාට අන්දලා අර තක්කඩි හොර පවුලේ වහල්ලු කරන්නනේ ලංකාවේ මිනිසුන්. ඒව ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ වහල් දේශපාලනය පෙන්නන ලංකාවේ තියෙන දූෂිත දේශපාලනය පෙන්නන දූෂිත සිස්ටම් එක පෙන්නන වැරදි අඩුපාඩු දුර්වලතාව පෙන්නන මිනිස්සු ඉන්නවනේ. ඒ කට්ටිය දිරවන්නේ නැහැ. එතකොට කියනවා ඕන රට ඉඳලා රට හදන්න උපදෙස් දෙනවා. හරිද? ඒක තමයි එයාලගේ මාධ්‍ය ව්‍යාපාරය. එයාලා මාධ්‍ය සම්පූර්ණයෙන්ම යූස් කරන්නේ මිනිස්සු ගොනාට අඳන්න මෝඩියෝ කරන්නනේ. ඉතින් එතකොට ඒ කට්ටියගේ අර අඩුපාඩු අමතක වෙනවා. ඒ කට්ටියට අනිත් මිනිස්සු පෙන්නන වැරදි අඩුපාඩු හොඳට පේනවා. හැබැයි ඔය හසිතලාගේ ඔය රෙදි නැන්දලාගේ කින්සිලි රත්නායකලාගේ ගෝඨාභයලාව ගෙනල්ලා ගෝඨාභයලාගේ මාධ්‍ය ප්‍රකාශකලා වෙලා දැන් රට පැනලා ඉන්න කින්සිලි රත්නායකලාගේ තව ඔය කල්ලියෙම ඉන්න කීප දෙනෙක් ඉන්නවා අපි නම් කියන්න කැමති නෑ මෙතන. ඔය කට්ටියගේ අපේ වෙනස මොකද්ද දන්නවද? ඒ කට්ටිය ලංකාවේ ඉඳගෙන තමන්ගේ මාධ්‍ය බලය, තමන්ට තියෙන සමාජ බලය, තමන්ට තියෙන ධනය, තමන්ට තියෙන ප්‍රසිද්ධිය මේ හැම දෙයක්ම ගණිකා වෘත්තිය යොදවලා මොකෙක් හරි තක්කඩියේ බලයට ගෙනල්ලා රටට හොඳ මේකෙන් කෙලවලා රට අන්තිම අමාරු තත්ත්වයට වැටිලා හොම්බෙන් යන්න උනාට පස්සේ රට දාලා පැනලා ගිහිල්ලා වෙන කොහේ රටකට ගිහිල්ලා රිෆියුජි වීසා එකක් ගහගෙන එහෙ ඉඳගෙන රට හදන්න ආපහු උපදෙස් දෙන්නේ උන්. ඒ කට්ටිය. ඔය හසිතලාගේ රෙදි නැන්දලා ඉන්සිරත් නායකලා. අනිත් මිනිස්සු මේ අපි වගේ මිනිස්සු අපි ලංකාවේ මොන පාදඩේක්වත් බලයට ගේන්න දායක වෙන්න උන්නේ නැහැ. ඉතින් අපි දන්න කාලින රටමනේ. අපි කීයක් හරි හොයාගන්න කොහේ රටකට ගිහිල්ලා මම කියන්නේ මේ සමාජ මාධ්‍යවල බහුතරයක් මිනිස්සු කීයක් හරි හොයාගන්න කොහේ රටකට ගිහිල්ලා ඒ රටවල් දැකලා ඒ රටවල් වල තියෙන සිස්ටම් ලංකාවේ තියෙන දුර්වලතා දෙක දැකලා ඒ දේවල් සංසන්දනය කරලා ඊට පස්සේ ඒ තියෙන හොඳ සිස්ටම් ලංකාවට ඇප්ලයි කරන්න Tamanට පුළුවන් හැකියාවෙන් දායක වෙන මිනිස්සු. ඕක තමයි එයාලගේ අපේ තියෙන වෙනස. හරිද? මොකෙක් හරි පාදඩේ බලයට ගෙනලා රට හොම්බෙන් යන්න උනාට පස්සේ රට දාලා පැනලා ගිහිල්ලා පිට රටකට වෙලා රට හදන්න උපදෙස් දෙන එකට වඩා
කොහේ රටකට රස්සාවකට ගිහිල්ලා හම්බ කරන් කන ගමන් ඒ රටේ තියෙන හොඳ දේවල් තමන් ඉන්න රටේත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන මිනිස්සු මට නම් ශ්‍රේෂ්ඨයි ග්‍රේට්. හසිතලට අමාරු ඇති. මොකද එයාලගේ ලොන්ඩරි මාධ්‍යට කෙල වෙනවනේ එතකොට. උනට කරන්න දෙයක් නැහැ ඉතින්.